මොකද්ද? උඹේ චිතට පුංචන්ට පායලා වගේ සිනා කැකුළුම ඉතින් බං ඇස්ලේටර් ටිකක් දෙන්න ඕනේ. A few moments later. The වැඩි. මේ මිනිසුන්ව තමයි රටේ ජනාධිපති කරගන්න ඕනේ. ඒකනේ ඔයා දෙකක් දෙනවා නේද තෝරලා දෙන්න බෑ දෙන්න බෑ ඇදෙන්නේ නැහැ නේ අංකල් අද ගොඩක් ගන්නවා ඇදෙන්නේ කාලා මොකද වෙන්නේ කියලා ඔයා කඩාගත්ත නේ ඉක්කන්නේ මම ඉක්මනට කඩාගන්නවා මම හරි ඉක්මනට කඩාගන්නවා ඕකේ බලන්නකො වීදියක් ගානේ කාමර ඇත මොකාටද නිදිමත අංකල් 18 වුණොත් මොනවද කරන්නේ මම 18 වුණොත්ද මට 18ද ඔව් මට 18 වුණා නම් ගෑන් ළමයි දෙන්නෙක්ව කසාද බඳිනවා මම මුගේ 4 හන්දි කඩනවා Nayu. මාසරණේ පුතේ සිත ගම්බාර වශයෙන් මම මන්දෝදරේ ගුරුමෑණියෝ. A few moments later. A few moments later. මහලා හත්ති හු අයියෝ හැමනේ නේ මීට වැඩිය හොඳයි. කනවා කැවුච්ච මුංගේ මමන Eternity later. මගේ වෙඩින් එක ගැන මට ප්‍රශ්නයක් නැත්තම් ඔයාලා ප්‍රශ්නයක් කරගන්න එපා ද වැඩි ඕන්නේ නැති මගුල් දැන් වෙනකොට ටැටු 24ක් විතර තියෙනවා 24ක් කියන්නේ පෙනෙන නොපෙනෙන ගොඩක් දැන් තැන් නොපෙරේ මොලේ ඉන්නේ නම් අම්මගේ පැත්තෙන් කියලා කියනවා එහෙමද නෑ හොඳ දේවල් ඔක්කොම මව් පාර්ශවයෙන් එන්නේ අප්සෙට් එක ඔක්කොම එන්නේ දිය පාර්ශවයෙන්. ඒක තමයි මෙයාගේ තියරි. Women. යක් අක්කි දාන ගමන් ඉන්නේ අපිට කොකද මම දැන් මේක හලන්න යන්නේ ඕකේ ත්‍රුමිගේ ඉන්නේ මම මේක හලන්න යන්නේ කිරි එක මෝඩ ජෝක් එකයි කිසිම තේරුමක් නැහැ Hombre bendito, perro ese se me va a atravesar. Hombre bendito. मजा आया Bendito, perro ese se me va a atravesar. යද්දී පිරිමි ළමයි එහෙම සෑහෙන්න පස්සෙන් එනවා ඇති නේද? කියලා වැඩක් නැහැ පාරට බහින්න නැහැ කඩේකට යන්න නැහැ මගේ ලස්සන දැක්කම මේ කොල්ලන්ට පුදුම පිස්සුවක් හැදෙන්නේ සාමාන්‍යයෙන් පිරිමි ළමයි කී දෙනෙක් වගේ පස්සෙන් එනවද? ගණන් කරන්න බෑ එච්චරටම කොල්ලමයි පස්සෙන් එනවා ඇති
පස්සේ ගෙන ගන්න දැනගන්න නම් ඔඩිට් එකෙන් දාන්න වෙනවා. ඇයි ඉතින් එච්චර කොල්ල පස්සෙන් එන්නේ? දන්නේ නැද්ද ඉතින් මම පොෂ් කෙල්ලෙක් නේ. ඕකේ. සීයා ගහනවා ගැහිල්ලක්. ඕකේ. සීයත් එක්ක මෙච්චර කරන්නේ මේ ඉත්ත බයින්නේ මේ වලින්. මේ ඉත්ත මේ වලින් බයින්නේ නැහැ. මේ ඉත්තට ගහලා කෙලින්ම දෙපැත්ත ඉත්ත දෙන්නත් බස්සනවා. ගාතිය තියෙමු. සීයා එහෙම තමයි. ඕච්චිට පොල්ල පෙන්නන්න උඩ. මොකද පොල් පෙන්නන්නේ? අපේ දර කුඩු බිව්වට කමන්නේ. අපේ සල්ලින කුඩු බොන්නේ. රජේ සල්ලි වලින්ද රජ උන්ට තිබෙන කුඩු නතර කරන්න. ජනපදයක් විවෘත කරන හැටි මෙන්න මේ විදිහටයි විවෘත කරන්නේ. ඕකේ. ජනපදේ මේ පැත්තෙන් උඩට උස්සන්න. මොකද හදිස්සියකවත් සර්පයෙක් ඇතුලේ හිටියොත් එහෙම මෙන්න මේ විදිහට බලලා මගේ ඇඩේ සොපින් දැක්ක දුටු තැන මම යනවා. දුටු තැන ඇඳුම් ගත්තා. නෑ ඔළුවේ 17 උනත් මං සත පහකට ගණන් ගන්නවා. වැඩන්නේ වැඩන්නේ ප්‍රශ්න වැඩන්නේ. මේ පොළොවට පස් වෙනවා කවදාද? ඔයාලා මේ වගේ කල් ලස්සන නැද්ද? මෙන්න මේ වගේ කල්. ඒක නිකන් දෙන්නේ නෑ. I love you baba. බබා මෙතන වගේ වයිස් ඉන්නවා. මම දැක්ක කෝල් එකක් ගන්න. හා මේ අහන්නකෝ ඔයා ඔය සිගරට් බොන සල්ලි වලින් කිරි පැකට් එකක් බිව්වන ඒට වඩා හොඳයි. ඔයා සිගරට් බොන්න එපා හොඳේ. කුමල කඳ කොමලේ. ඕකේ. Now you. ඔයා ඔච්චර බොන්න එපා. ඔයාට බොන්න ඕන නම් ඇවිල්ලා මගේ කුක්කු ටිකක් බොන්න. මහලා හාත්ති ඩයිනෝසර් දන්නවද? ඈ? ඩයිනෝසර් කොහොමද කෑ ගහන්නේ? මනු නේද? මං කැමති කැලේට. මං කැමති මේ නිදහසට. මායා. කුකු කුකු මහලා හාත්ති උත්තයිනේ. ද වැඩේ. ඕන්නේ නැති මගුල්. A few moments later. පොඩි චැලෙන්ජ් එකක් කරා. මොකද? විනාඩි 3ක් ඇතුළත කැෂියර් එක ගාවට යන්න ඕනේ මම 3ට ගණන් කරනවා. ඕනේ කට්ටු. මේ ලොකෝ එක අරන් දෙනවා ඉතින්. අර ලොකෝ එකකින් ඕන එකක් කරන් දෙනවා. මොකද කියන්නේ? ඇත්තටම කියන්නේ? ඔව්. Yeah, boy. 1යි 2යි 3යි. Emotional damage. අනේ තම්සි නෝදිනවා. හුරං කුඹුරු වස්සක් දෙන මල්ලි පණ නගල එක්ක මඩ කනවා වැස්සෙතෙම. ඇඹුලාරම් මම ඉන්නව නීරමෙද මල්ලි තව හයියෙන් කොටාපම් හිස්තන ගණ්ඩ අදාගෙන අන්නේ ඉඳන් මාට ඉඟි කරේන පුංචි සමනලි මගනත පියාන පුදුමල් අයිස කාවේ
මගෙනෙත් බාන්නේ ඉඳන් මාට එලි කරනා යාළුවනේ සුපිරි එන්ජිමක් සෙට් වුණා. නිල්වන් මුහුදු තීරේ ගල්මල් විකුණු යාමේ මා තනි වෙලා රවුතලේ තාරා ඇත අගේ යහනතේ